මේ දිනවල සක්‍රිය වෙමින් පවතින නිරිතදිග මෝසම දිවයින හරහා ක්‍රමෙන් ස්ථාපිත වීමත් සමගම බස්නාහිර, සබරගමු, වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවර එළිය කියන දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවීමට හැකිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපත් සමග සඳහන් කළා. මේ අතරම ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක පස්වරු දෙකින් පසුව වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.